ඔයගොල්ලන්ගේ වීසා ඇප්‍රූව් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඔයගොල්ලන්ව ලංකාවේ එයාපෝට් එකෙන් ආපහු හරවලා යවනවද? ඉතින් මේ දෙකටම සොලියුෂන් එක මං ගාව තියෙනවා. ඒකට හොඳම එක්සැම්පල්ස් තමයි මේ සතියේ ගිය සෙනසුරාදා 22 වෙනිදා මාර්තු මාසේ 22 වෙනි සෙනසුරාදා මම වීසා එකට ඇප්ලයි කරා. මොකද ඒ කස්ටමර්ව අනිවාර්යෙන් ගෙන්නන්නකෝ 28. ඉතින් එයාගේ වීසා එක ඉරිදා ඇප්‍රූව් වුණා. එයාට ටිකට් දාලා දෙන්නේ 28 එන්නයි. ඉතින් දවස් 6ක වගේ ළඟ කාලයක් තිබ්බත් මම වීසා දාලා වීසා ඇප්‍රූව් කරගත්ත එයාට. ඒ වගේම ඊයේ කෙනෙක්ට වීසා එකක් දැම්මා. එයාට ටිකට්ස් දාලා තියෙන්නේ 29 වෙනිදාට එන්න මේ මාසේ. ඉතින් ඒකත් ඊයේ හවස් වෙද්දිම වීසා එක ඇප්‍රූව් වුණා. ඉතින් ඒ වල කිසිම ඉෂුව එකක් නැහැ. දැන් අදත් එක්කෙනෙක්ට වීසා එකක් දැම්මා. අර්ජන්ට් වීසා එකක් එයාගේ වයිෆ් ගෙන්න ගන්න මෙහෙට රාමදාන් නිවාඩුවට කලින් එයාට ටිකට් දාලා තියෙන 29. ඉතින් එයාගේවත් අනිවාර්යෙන් තව චුට්ටකින් ඇප්‍රූව් වෙනවා. ඒතර වීසා ඇප්‍රූවල්ද මට කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ඩිලේ එකක් නැහැ. ඒ වගේම එයාපෝට් වලින්වත් කාටවත් කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ මං හරහා එන අයට. ඒකට හොඳම උදාහරණ තමයි ගිය සතියේ විතරක් මම දෙන්නෙක්ව ගෙන්න ගත්තා. අඩුමතරම මේ දෙන්නට O level වත් නැහැ. ඒගොල්ලන්ට ඉංග්‍රීසි දැනුමත් නැහැ. ඒගොල්ලන්ට වැඩි සෝෂලයිස් උත් නැහැ. ඒගොල්ලන්ට හරියට කතා කරන්න දන්නේ නැහැ. හැබැයි ඒ දෙන්නටම මෙහි ඉන්න ඒගොල්ලන්ගේ රිලේෂන්ස්ලා ගෙන්න ගන්නේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා, ෆැමිලි රිලේෂන්ස්ලා කෙලින්ම ගෙන්න ගන්නේ ජොබ්ස් වලට, හවුස් මේට් ජොබ්ස් වලට ඒගොල්ලෝ ගෙන්න ගන්නේ. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය උනේ මං හරහා කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාව එයාපෝට් එකෙන් ගෙන්න ගන්න. ඉතින් ඒ එක්කෙනෙක්ගේ වීසා දැනටමත් ප්‍රොසෙස් කරලා තියෙන චේන්ජ් ස්ටේටස් එක වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ලංකාවේ එයාපෝට් එකෙන් ඕන කෙනෙක්ව ගෙනල්ලා දෙන්නත් මට පුළුවන්. ඒ වගේම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඕන කෙනෙක්ට විසිට් වීසා දාලා හරි විදියට ජෙනුයින් ඩොකියුමන්ට්ස් යටතේ කිසිම අවුලක් නැතුව ඩුබායි වලට ගෙනල්ලා දෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ කාට හරි රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් මට ඊමේල් කරන්න. මාව කන්ටැක්ට් කරන්න පුළුවන් එකම විදිය ඊමේල් through විතරයි. එහෙම නැත්නම් මෙසේජ් එකක් දැම්මත් මම කියන මට ඊමේල් එකක් කරන්න. එතකොටම තමයි මම ඔෆිෂියලි මගේ පැකේජ් ඩීටේල්ස් තියෙන ඊමේල් එක ඔයගලන්ට රිප්ලයි කරන්න. ඉතින් ඒක go through කරලා ඔයගලන්ට පුළුවන් මාව කන්ටැක්ට් කරගෙන කොහෙන්වත් කිසිම කරදරයක් වෙන්නේ නැතුව ලස්සනට ඩුබායි වලට එන්න පුළුවන් මං හරහා.